18 වෙනි ප්‍රශ්නෙට මම යන්නම් පුතේ 18 වෙනි ප්‍රශ්නයත් ඇවිල්ලා වෘත්ත සම්බන්ධව තියෙන ගාණක් මම මේ ඉස්සර ගානකට අදාළ උදාහරණ දෙන්නම් මේකත් ජ්‍යාමිතිය සම්බන්ධ වෙන ප්‍රශ්නයක් තමයි. හරි. මෙන්න මේ වගේ රූප සරහනක් දීලා තියෙනවා මම ඉස්සෙල්ලා රූප සරහන අඳගෙන ඉන්නම්. මෙතන කඩේලක් දීලා තියෙනවා මෙතන O කියලා දීලා තියෙනවා මෙතන E කියලා දීලා තියෙනවා E කියලා ලක්ෂයක් දීලා තියෙනවා ඊට පස්සේ මෙතන අංශක 90යි ඒ කියන්නේ ඍජු කෝණයක් තියෙනවා කියලා තියෙනවා මෙතන B කියලා ලක්ෂයක් මෙතන P කියලා ලක්ෂයක් මෙතන Q කියලා ලක්ෂයක් මෙතන A කියලා ලක්ෂයක් දීලා තියෙනවා. දැන් බලමු මොකද මේ ගාන කියන්නේ කියලා. හරි. මේ ගාන මෙහෙම දේවල් ටිකක් කියනවා. O කේන්ද්‍රය වූ වෘත්තයේ AB විස්කම්භයයි. O කියන්නේ කේන්ද්‍රය. AB කියන්නේ විස්කම්භය. එහෙනම් පුතේ AO කියන්නේ අරය. OQ කියන්නේ තරය. OB කියන්නේ පුතේ මොකක්ද? ආරයම තමයි. ඒකෝ මේකේ ආරයන් තුනක් නිරීක්ෂණය කරන්න පුළුවන් අපිට මෙන්න මේ දත්තයමයි. PQ සෙන්ටිමීටර 18යි. මෙතන ඉඳන් මෙතනට අපිට දිග දීලා තියෙනවා සෙන්ටිමීටර කීයක් වෙනවද? 18ක් වෙනවා කියලා. P වලින් ඉඳන් Q වලට දුර සෙන්ටිමීටර 18ක් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා AB සෙන්ටිමීටර 30ක්. විස්කම්භය සෙන්ටිමීටර 30ක්. විස්කම්භය සෙන්ටිමීටර 30ක් වෙනකොට පුතේ ඔයාලා දන්නවා ආරය 32කින් බෙදෙන්න ඕනේ. එහෙනම් ආරය පුතේ සෙන්ටිමීටර 15. එහෙනම් මෙතන පුතේ සෙන්ටිමීටර 15. ඒ දිගත් කීයද? සෙන්ටිමීටර 15යි. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ දිගත් කීයක් වෙනවද? සෙන්ටිමීටර 15ක්. ඔන්න එහෙනම් ආරයන් තුනම මම නිරීක්ෂණය කරගත්තා. ඒ වගේම තව එකක් අපිට කියන්නේ මේකේ BE දිග හොයන්න. BE ඉතිරම x කියලා එක. BE දිග තමයි හොයන්න ඕනේ. දැන් අරමුණ පැහැදිලි. අපි හොයා ගන්න ඕන කවුද? BE කියන පාදේ. හරි දැන් බලමු මේකට අදාළ ප්‍රමේය මොනවද කියලා. දත්තරික අඳුර ගත්තරික දත්තරික රූපතරහන මේ විදිහට ලක්ෂණ කරගන්න ඔයාලට ඉතින් යාට ගැටලුවට පිළිතුරු ගැනීමේ හැකියාවක් ඉතාම පහසුවෙන් පවතිනවා. මේ ගාන පුතේ හැම අවුරුද්දෙම විභාගයකට ගන්නවා. මෙන්න මෙතන කියනවා වෘත්ත ජාය ප්‍රමේය සහ විලෝමය. මම මේක කලින් කතා කරා. මොකක්ද පුතේ? මෙන්න මේක වෘත්තයේ තියෙන ජායකට කේන්ද්‍රයේ ඉඳන් ලම්බකයක් ඇඳුම්. වෘත්ත ජාය වෘත්ත ජාය කියන පුතේ පරිධිය මත ලක්ෂ දෙකක් යාගෙන රේඛාව සරල රේඛාව. ඒතර මේ AB කියන වෘත්ත ජායක්. ඒ වෘත්ත ජායයට කේන්ද්‍රයේ ඉඳන් ලම්බකයක් ඇඳුම් පුතේ ඒ ජාය සමච්ඡේදනය වෙනවා. එම ජාය මොනවද වෙනවද? සමච්ඡේදනය වෙනවා. ඕකේ අනිත් පැත්ත මොකද්ද? වෘත්ත ජායක මධ්‍ය ලක්ෂය. මම හිතන්නකෝ D කියලා. ඔන්න AB කියන ජාය මධ්‍ය ලක්ෂයේ D. ඒ කියන්නේ AD DB ට සමානයි. එන්නේ මේ අවස්ථාවේදී මේ මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයට යාපු පුතේ එම රේඛා දෙක එකිනෙකට ලම්බක වෙනවා. හරි. මේකට අදාළ ප්‍රමේය මොනවාද? මෙන්න මේක අපි කියනවා වෘත්ත ජාය ප්‍රමේය කියලා. ජායක මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයට යාපු රේඛාව එම ජායට ලම්බකගේ වෘත්ත ජාය ප්‍රමේය. අනිත් මොකද්ද? කේන්ද්‍රය සිට ජායට අතර ලම්බකයෙන් එම ජාය සමච්ඡේදනය කරේ වෘත්ත ජාය ප්‍රමේය විලෝමය. හරි. ඔන්න ඔය ප්‍රමේය දෙක තමයි මෙතනදී භාවිත කරන්න තියෙන්නේ. මොකද ඔයාලට පැහැදිලි මෙතනදී මේ O කියන්නේ කේන්ද්‍රය ඒ කේන්ද්‍රය නම් PQ ට ජායක් ඇදලා දිනවා. ඒ ජාය එකිනෙකට මොන වෙනවද? ජාය සහ කේන්ද්‍රයට අතර රේඛාව එකිනෙකට ලම්බ වෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන් මේ දෙක සමච්ඡේදනය වෙන්න ඕන. හරි එහෙනම් මේ PQ 18 නම් පුතේ ඒක දෙකට බෙදෙන්න ඕන. මෙතන සෙන්ටිමීටර කීයද? 9. දැන් ඔයාලට පැහැදිලි. මෙන්න මේ ඍජුකෝණික ත්‍රිකෝණ හට ගන්නවා. මෙතන මොකද මෙතන 90 මෙතන 90. එහෙනම් පයිතගොරස් ප්‍රමේය දැම්මට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ පාදය හොයාගන්න. මොන පාදයේද? OE පාදය හොයාගන්න. ඒතර OE පාදය හොයාගත්තට පස්සේ OB කීයක් වෙනවද? සෙන්ටිමීටර 15. හරි එහෙනම් මේ 15න් මේ ප්‍රමාණය අඩු කරලා ඔයාලට පුළුවන් මේ x කියන අගය හොයාගන්න. එහෙනම් මම මෙතන ගන්නම්කෝ OE කියලා. OE කියලාම ගන්නම්කෝ. හරි එහෙනම් දැන් ඔයාලට පැහැදිලි මේ අඳුරගත්ත දත්තම මම ඉස්සර මොනවද කරන්න ඕන? OEQ කියන ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යොදමු. හරි. මෙන්න මේ ගැටලුව තුලම පයිතගොරස් මේ ප්‍රශ්න පත්‍රයේ තුලම මේ පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරන්නේ කිහිප තැනකින් දුන්නා. එහෙනම් මේ අවුරුද්දේ ගොඩක් දුරට පයිතගොරස් ප්‍රමේය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි පුතේ මේ කියන්නේ. හරි. එහෙනම් බලමු OQE කියන ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දැම්මු. කර්ණය වෙන්නේ OQ. එහෙනම් OQ වර්ගයේ සමාන වෙන්න ඕන OE වර්ගය එකතු කිරීම EQ වර්ගයට. හරි දැන් ආදේශ කරන්නකෝ. OQ කියන්නේ 15 වර්ගය. OE කියන්නේ එයා තමයි හොයන්න තියෙන්නේ නේද? OE වර්ගය. EQ කියන්නේ අපි අඳුරගත්ත සෙන්ටිමීටර 9 වර්ගය. 15 වර්ගය දන්නවා 225 15 15 OE වර්ගය 9 වර්ගය 9 වර 9 81යි. හරි දැන් ඔයාලට පුළුවන් OE උත්ත කරන්න. ඔන්න OE ගන්නවා දකුණු පැත්තට. එහෙනම් OE වර්ගය සමාන වෙනවා 225
අඩු කිරීම 81 පුතේ අඩු කරලම ගන්න 5න් එකක් අඩු කරොත් 4යි 22 න් එකක් අඩු කරොත් 16යිද 22 එකක් අඩු කරොත් 14යි හරි 144යි හරි දැන් මෙන්න අන්තරය 144ක් දැන් ඔයාලට නම් පැහැදිලි OE කියන්නේ 144 වර්ගමූලය 144 වර්ගමූලය කීයද සෙන්ටිමීටර 12. එහෙනම් අපි අඳුරගත්තා OE සෙන්ටිමීටර 12ක් නම් OB කියන්නේ සෙන්ටිමීටර 15ක් නම් EB කියන්නේ නැත්නම් BE එම නිසා BE සමාන පුතේ 15 අඩු කිරීම 12 15න් 12ක් අඩු කරාම සෙන්ටිමීටර 3. හරි. මෙන්න මේකට අදාළව පිළිතුර ගන්න පාවිච්චි කරපු දත්ත තෝරා ගැනීම සහ සිද්ධාන්ත තෝරා ගැනීම සහ ජ්‍යාමිතික ප්‍රමේයන් හඳුනා ගැනීම වලට පහසු වෙන්නේ නැති මෙන්න මේ වගේ ගානක් ගත්තම මම හැමදාම කියනවා ජ්‍යාමිතිය සම්බන්ධ වෙන තන ප්‍රමේයන් කියන්නේ කියලා මෙතනත් පාවිච්චි කරපු ප්‍රමේයන් දෙකක් තිබ්බ පුතේ මොකද්ද වෘත්ත ජාය ප්‍රමේය විලෝමය වෘත්ත ජාය ප්‍රමේයේ විලෝමය සමග අපි පාවිච්චි කරලා තියෙනවා ඒ මම ලියලා තියෙනවා කලින් මොකද්ද පයිතගොරස් ප්‍රමේය. හරි. ඔන්න හේතු දෙක පිටින් යන්න දැන් මේකට උත්තරේ ගත්ත විදිහත් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මෙන්න මේ ගානක් පුතේ හැම අවුරුද්දෙම විභාගෙට එන ගානක් වෘත්තජය ප්‍රමේය හෝ වෘත්තජය ප්‍රමේය විලෝමය පාවිච්චි කරලා පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරලා කොහොමද අපි මේ වෘත්තවල ආරයන් සහ විස්කම්භ හෝ ජායවල දිග ගණනය කරන්න කියලා. හරි. මම හිතනවා මේකට උත්තරේ ගත්ත විදිහ පැහැදිලි වෙනවද කියලා තේරෙන්නේ නැත්නම් අපහු මුලට ගිහිල්ලා බලන්න ඔයාලා මේව බලන තරමට ඔයාලගේ දැනුම වර්ධනය වෙන්න පුළුවන් ගණිතයේද ඒකක් ගන්න එක අපහසු නොවෙන්න පුළුවන්. හරි මම යනවා 19 වෙනි ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ත්‍රිපද වර්ගන ප්‍රකාශනය. 2x වර්ගයේ ඍණ x ඍණ 15 කියන කෙනාගේ සාධක හොයන්න කියලා කියනවා. හරි. මේ සාධක හොයන පොතේ ඔයාලා දන්නවා මෙන්න මේ මැද පදයේ කොටස් දෙකකට වෙන් කරගෙන තමයි මේ වගේ එක සාධක වෙන් කරන්නේ. හරි. එතකොට මේ වගේ එක සාධක වෙන් කරද්දී මම පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. පියවර කිහිපයකට ගන්න. පළවෙනි පියවරේ කරන්න පුතේ මෙන්න මේ දෙන්න ගුණ කරනවා. ඔයාලා මේ දෙන්න දන්නවනේ. මේ දෙන්න අරගෙන මොනවා කරනවද ගුණ කරනවා. ඒ කියන්නේ වර්ග පදයක් නියත පදයක් අරගෙන පළවෙනි පියවරේ ගුණ කරනවා. මොකක්ද එහෙනම් ගුණ කරන්න ඕන? 2x වර්ග ගුණ කරන්න ඕන 15 වෙනි මේ පුතේ ලකුණත් එක්කම ගුණ කරගන්න ඍණ 15. එතකොට මෙයාගේ උත්තරේ ධන මෙයාගේ උත්තරේ ඍණ. ඒ දෙක ගුණ කරාම ධනයි ඍණයි වෙන්නේ. එතකොට 2x වර්ගයේ ගුණ කරන්න ඕන 15 වෙනි වේ ඍණ 15 ලකුණත් එක්කම ගුණ කරනවා. දැන් ගුණ කරගන්නකො ධනයි ඍණයි ගුණ කරාම ඍණ දෙවරක් 15 30යි x වර්ගය. හරියන මේ දෙන ගුණ තියෙනවා ඍණ 30යි x වර්ගය. දෙවෙනි පියවරේදී කරන්නේ මේ මැද පදේ අරගෙන කවුද ඍණ x අරගෙන මේ 30 එන විදිහට සාධක දෙකක් අඳුර ගන්න ඕන 30 සාධක දෙකක් අඳුර ගන්න ඕන මේ ඍණ x එන විදිහට. හරි මේක තමයි අපි වෙන් කරගන්නේ. මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. මෙතන මේ සංගුණකය බලන්න පොතේ. මෙන්න මෙතනදී අපහසු වෙන මේ ඍණ x කොහොමද 30න් හදාගන්නේ කියලා. මෙන්න මේ තියෙන සංගුණකය. ගුණිතය ගත්තට පස්සේ එන සංගුණකයේ පුතේ සාධක බලන්න ඕලා. 30 සාධක බලන්න ජෝඩු විදියට 30 සාධක මොනවාද ජෝඩු විදියට බලුවොත් 1 න් බෙදුවොත් 30යි 2 න් බෙදුවොත් 15 තව මෙතන කාගෙන්ද බෙදන්නේ 3 න් බෙදනවා 3 න් බෙදුවොත් 10යි 4 න් බෙදෙන්නේ නැහැ නේ 5 න් බෙදුවොත් 6යි 7 න් බෙදෙන්නේ 8 න් බෙදෙන්නේ 9 න් බෙදෙන්නේ 10 න් බෙදෙනවා 10 න් බෙදුවොත් 3යි ඊට පස්සේ 15 න් බෙදෙනවා 15 න් බෙදෙනවා මේ ජෝඩු ටික අඳුරගෙන දැන් මෙතනනේ ජෝඩු හැදෙන්නේ සාධක ජෝඩු සාධක යුග ඔය සාධක යුගල් වලින් එකක් තමයි පුතේ මෙන්න මෙතන හැදෙන්නේ මෙතනදී කරන්න ඕන මෙහෙම වෙනවා. මේ ගුණිතේ ධන නම් පුතේ ගුණිතේ ඉන්නේ ධන නම් මේ කට්ටිය එකතු කරලා තමයි බලන්න ඕන මෙයා හදා ගන්න පුළුවන් කියලා. ගුණිතේ ඍණ නම් අඩු කරලා තමයි බලන්නේ හදා ගන්න පුළුවන් කියලා. එහෙනම් මෙතන ගුණිතේ ඍණ වෙලා නෙදී ගුණිතේ ඍණ වෙලා තියෙනකොට අඩු කරලා බලනවා. 30 එකක් අඩු කරාම එකක් වෙනවද? නැහැ. 15න් දෙකක් අඩු කරාම එක හැදෙනවද? නැහැ. 10න් 3 අඩු කරාම එක හැදෙනවද? නැහැ. හැබැයි 6න් 5 අඩු කරාම හැදෙනවා එක. හැබැයි හැදෙන්න ඕන මොන එකද? ඍණ එක. හැදෙන්න ඕන මොකද පොතේ ඍණ එක. එහෙනම් 6න් 5ක් අඩු කරලා අපිට එක හදා ගන්න පුළුවන් කියලා. ඍණ එක හැදෙන්නේ නැහැ නේ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන 6න් 5ක් නෙවෙයි පොතේ අඩු කරන්න ඕන 5න් 6ක් තමයි අඩු කරන්න ඕනේ. එහෙනම් ඔන්න ඕක අඳුරගත්තා නම් මම මෙතන ලියනවා පොතේ 5 අඩු කිරීම 6 හැබැයි කවුද? x 5යි x 9යි අඩු කරාම තමයි ඍණ x එන්නේ. එහෙනම් පැහැදිලි. මෙයා මැද පදේ හැදෙන්න ඕන 5යි x ඍණ 6යි x මෙයා ලකුණු ගන්න ඕනේ. මෙයා ලකුණු මොනවා වෙනවද? ධන බවටපත් වෙන්න ඕන. අන්න ඒක අඳුරගත්තා. එහෙනම් මම ලියනවා නිසා 2x වර්ග ඍණ x ඍණ 15 සමාන වෙනවා 2x වර්ග ඍණ x නෝඩ් දැන් ලියනවා මොකද්ද?
ධන 5x ඍණ 6x ඍණ 15 දැන් පුළුවන් වලට පද දෙක ගන්න අරගෙන සාධක වෙන් කරන්න. එහෙනම් මේ දෙන්න බෙදෙන්නේ කීයද? x ගෙන් ඉතුරු වෙනවා පුතේ 2x ධන 5. මේ දෙන්න බෙදෙනවා ඍණ 3. ඍණ එළියට එනකොට වල ගන්නවා ලකුණු මාරු වෙනවා. ඍණ සාධකයක් එළියට එනකොට ඇතුලේ ලකුණු මාරු වෙනවා. පුතේ දැන් මෙතන ඍණ එළියට ගන්නකොට ඇතුලේ ලකුණු දෙක ධන වෙන්න ඕන. හරියට ගන්නවා කියන්නේ මේ පදේම මෙතන හැදෙන්න ඕන. 6ට 3 කොටුවා කීයද පුතේ? 2යි ඍණ ධන වුණා ඍණ ධන වෙනවා 5ට 3 කොටුවා කීයද? හරි දැන් තේරෙනවා මෙතන 2x ධන 5 මෙතන 2x ධන 5යි නම් ඊළඟ කරන්නේ 2x ධන 5 මේ දෙන්නගෙන් එළියට ගන්නවා එතකොට ඉතුරු වෙනවා x ඍණ 3. හරි දැන් අපි සාධක වෙන් කරලා ඉවරයි. දැන් මම හිතනවා ඔයාලට මේක හදමු දෙයට හැදිරෙන්නේ නැති කියලා. මම මේකට කෙටි ක්‍රමයක් කියලා දුන්නා. ඔයාලා වැඩි හිතන්න බෑ. මේ පරිදි ගුණ කළ එම සංඛ්‍යාවේ සංගුණකයේ සාධක යුගල් අඳුර ගන්න. ඒ සාධක යුගල් වලින් කොහොමද ගත්තේ? ගුණිතේ ඍණ අඩු කරලා බලනවා. ගුණිතේ ධන එකතු කරලා බලනවා. මෙතන ගුණිතේ ඍණ හින්දා අඩු කරලා තමයි බැලුවේ. අඩු කරලා බැලුවම එක හදාගන්න පුළුවන් අපිට 5න් 6න්. හැබැයි හැදෙන්න ඕන ඍණ හින්දා 5න් 6ක් තමයි අඩු කරන්න ඕන. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ එතනින් අහන මට පදේ නෝඩ ඉදෙන ලියලා සාධක යුගල් දෙක කරගන්න එක තමයි මෙතනදී කරේ. හරි මම හිතනවා මෙන්න මේක විතර ඔයාලා අරගෙන ඇති කියලා. හරි එහෙනම් මම යනවා ඊළඟ ප්‍රශ්නෙට. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ කියන්නේ මොකක්ද කියලා. හරි මම දැන් යනවා 20 වෙනි ප්‍රශ්නෙට. 20 වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා බලමුකෝ. පළමු පදය 8xද මේක ශ්‍රේණිය. පළමු පදය 8xද පොදු අනුපාතය දෙකෙන් එකක්ද? හරි පොදු අනුපාතය සම්බන්ධ කරලා දීලා දෙනවා. ඒතර පොදු අනුපාතය සම්බන්ධ කරනවා නම් අනුපාතයක් විදිහට බලන්නේ පුතේ ගුණෝත්තර ශ්‍රේණිය. අන්තරයක් විදිහට බලන්නේ සමාන්තර ශ්‍රේණිය. එහෙනම් පොදු අනුපාතය කියන වචනය ඇහෙනකොටම ගුණෝත්තර ශ්‍රේණියක් මතක් වෙන්න ඕන. ඊට පස්සේ මේකේ කියනවා පළවෙනි පදේ 8x. පොදු අනුපාතයේ දෙකෙන් එක. පොදු අනුපාතයේ සංකේතය දන්නකොට පුතේ කියද r. r කියන එක නම් දෙකෙන් එකට සමාන වෙනවා. ඒ වගේම පළවෙනි පදේ 8x. පළවෙනි පදේ කියන්නේ a. ඔයාලා දන්නා මුල් පදයේ සමාන ශ්‍රේණිය උනා ගුණෝත්තර ශ්‍රේණිය උනා මුල් පදේ සංකේතය a. ඒක දීලා දෙනවා 8x කියලා. අපිට කියනවා මොන ගුණෝත්තර ශ්‍රේණිය 6 වන පදය. 6 වෙනි පදේ කියන්නේ t6. t වෙනි පදයක් කියලා කියන්නේ n වෙනි පදේ t වෙනකොට පුතේ 6 වෙනි පදය t6 වෙනවා. මෙන්න මේ t6 6 වෙනි පදේ දෙනවා තමයි මේක යහන්නේ. 6 වෙනි පදය x ඇසුරෙන් හොයන්නේ කියලා තමයි කියන්නේ. x ඇසුරෙන් හොයන්නේ කියලා කියන්නේ. හරි. එතකොට ඔයාලා දන්නවා මේ ගුණෝත්තර ශ්‍රේණිය වල සූත්‍ර මොනවද කියලා පුතේ පදයක් වෙන සූත්‍රයේ t n සමාන a වාරයක් r ගේ n වෙනි එකකින් බලය වෙනකොට එකතු වෙන සූත්‍රයේ පුතේ a වාරයක් r ගේ n වෙනි බලය අඩු කිරීම එක යට r ඍණ එක බවට පත් වෙනවා. හරි මෙන්න මේ සූත්‍ර දෙක පුතේ අනිවාර්යයෙන්ම ඔයාලා විභාගෙට මතක තියාගන්න. මෙතනදී අපෙන් අහන්නේ එකතුව නෙවෙයි. එහෙනම් මේක නෙවෙයි පාවිච්චි කරන්නේ මෙන්න මේ සූත්‍රය. එහෙනම් මේ සූත්‍රය පාවිච්චි කරලා අපිට පුළුවන් 6 වෙනි පදය x ඇසුරෙන් ගොඩ නගන්න. එහෙනම් මම මෙතන ආශය කරනවා 6 වෙනි පදය කියන්නේ t6 කියන්නේ n වෙනකොට පුතේ කීයක් වෙන්න ඕනද? 6ක් වෙන්න ඕන. මේ a අපිට දීලා තියෙනවා 8යි x කියලා. මම මෙතන වරහණක් දාගන්නම්. r දීලා තියෙනවා පුතේ දෙකෙන් එකයි කියලා. දෙකෙන් එකයි මේවා වරහන් කරගන්න. වරහන් කරගන්නකො වලට හොඳයි. n කියන්නේ 6 හින්දා මෙතන හැදෙනවා 6 අඩු කිරීම වෙනි බලය. හරියන 8x වැඩි කිරීම දෙකෙන් එකේ 6 එකක් අඩු කරන්න කියලා පස්වෙනි බලය. එහෙනම් වල දර්ශනෙදි පාවිච්චි කරන්නේ එකේ පස්වෙනි බලය 1යි දෙකේ පස්වෙනි බලය. දෙකේ පස්වෙනි බලය. එහෙනම් 8x ගුණ කිරීම එකයට දෙකේ පස්වෙනි බලය කියන්නේ පුතේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 දෙවරක් දෙක 4යි 4ක් දෙක 8යි 8ක් දෙක 16යි 16ක් දෙක 32යි. දැන් ලස්සන වෙනවා 8 8 ගුණ වල 32 8 ගුණ 4යි. x එකකින් ගුණ කරාම 1 ගුණ කිරීම x හරියට 4ක් වෙනකොට 1 x කින් ගුණ කරාම x යට 4යි. මම හිතනවා මේක ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. 6 වෙනි පදයේ සූත්‍රය පාවිච්චි කරලා කොහොමද හෙව්වේ කියලා. පුතේ මේ වගේ ගානක් සූත්‍රය පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. තවත් විදිහක් තියෙනවා. මේක මේ 6 වෙනි පදේනේ අහන්න පුතේ. 6 වෙනි පදේ අහනකොට ඔයාලට මෙන්න මේ වගේ දෙයක් කරලා පිළිතුරු ගෙනින්න හැකියාව තියෙනවා. හරියට ඔලුව තියෙන කෙනාට මේ සූත්‍රය මතක නැත්නම් මැච් එකක් ගහන්න පුළුවන් මේ ගුණෝත්තර ශ්‍රේණිය වල. ගුණෝත්තර ශ්‍රේණිය ගැන අවබෝධයක් තමයි පුතේ තියෙන්න ඕනේ. මේ බලන්නකෝ. ගුණෝත්තර ශ්‍රේණිය මම පද 6 ලියන්නම්. t1 t2 t3 t4 t5 t6. හරි ඔය විදිහට පද 6 අඳුරගත්තාම පුතේ ගුණෝත්තර ශ්‍රේණියක් හැදෙන්නේ හැම වෙලාවෙම ගුණිතයකින්. පළවෙනි පදයේ පොදු අනුපාතයෙන් ගුණ කරාම දෙවෙනි පදේ එනවා. දෙවෙනි පදයේ පොදු අනුපාතයෙන් ගුණ කරාම තුන්වෙනි පදේ එනවා. ඒ කියන්නේ පුතේ මේ t2 හැදෙන්නේ t1 ඔයකින් විතර දෙකෙන් එකකින් ගුණ කරාම. ඊට පස්සේ තේරෙන්න ඕන t3 හැදෙන්නේ t2 පුතේ දෙකෙන් එකකින් ගුණ කරාම. ඊට පස්සේ පුතේ t4 හැදෙන්නේ t3 දෙකෙන් එකකින් ගුණ කරාමනේ.
ඔන්න ඔය විදිහට රටාවක් පේනවා නම් අපිට පද ටික ගොඩ නගන්න පුළුවන් පොදු අනුපාතයෙන් ගුණ කර කර. පොදු අනුපාතයෙන් ගුණ කර කර. එහෙනම් මට පුළුවන් කෙලින්ම සම්බන්ධතාවයක් හදන්න මෙන්න මෙහෙම. අපෙන් අහන්නේ t6 නේ. හරි t6 නේ. ඒක අපිට දීලා තියෙන මුල් පදයේ පුතේ 8x කියලා. එහෙනම් t1 කියන්නේ 8x. එහෙනම් t2 කියන්නේ 8x ගුණ කිරීම දෙකෙන් නේද? t3 කියන්නේ 8x ගුණ කිරීම දෙකෙන් නේද? නැවත ගුණ වෙන්න ඕන දෙකෙන් එක. ඒක t4 කියන්නේ 8x ගුණ කිරීම දෙකෙන් ගුණ කිරීම දෙකෙන් එක කෙනෙක්. ඒ කියන්නේ t3 කියන එක නැවත දෙකෙන් එකකින් ගුණ වෙන්න ඕන. t5 කියන්නේ 8x ගුණ කිරීම දෙකෙන් ගුණ කිරීම දෙකෙන් ගුණ කිරීම දෙකෙන් ගුණ කිරීම නැවත ගුණ වෙනවා කියන්නේ දෙකෙන් එකකින් ඊට සාරව තේරෙනවා t6 කියන්නේ 8x ගුණ කිරීම දෙකෙන් 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 එක අනෝ තේරුම් ගත්තා නම් ඔයාලට ඉතාමත් පහසුවෙන් කෙලින් උනත් උත්තරේ ලියන්න පුළුවන් දෙකෙන් එක ඒවා පහකින් ගුණ කරාම උත්තරේ එනවා එහෙනම් t6 කියන්නේ 8x ගුණ කිරීම දෙකෙන් එකේ කීවෙනි බලයද පස්වෙනි බලය පස්සවතාවන ඉවර වෙන්නේ එහෙනම් එනවා පුතේ 8x ගුණ කිරීම 1 යට දෙකේ පස්සෙන් වල ඉස්සලා පැහැදිලි 32යි මෙතන 2යි මෙතන 4යි උත්තර එනවා x යට 4ක් කියන. ඔන්න ඔය විදිහට ගුණ කර වුණත් ඔයාලට මේකේ උත්තරේ ගැනීම හැකියාව තියෙනවා විභාගයට ලකුණු දෙනවා. මොකද මේ ගුණෝත්තර ශ්‍රේණිය ගැන අවබෝධයක් ඒ ළමයට තියෙනවා කියලා ඒ බලන ගුරුතුමා හෝ ගුරුතුමියට තේරෙන හින්දා. හරි. දැන් ප්‍රශ්න 20ක් වෙනකම් මම මෙතනදී සාකච්ඡා කරලා තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න 20ට අදාළ පිළිතුරු පුතේ ගත් ආකාරයෙන් නැවත බලන්න ඔයාලා ඉතිරි ඊළඟ ප්‍රශ්න පහ මම හෙට දිනේදී අරගෙන එන්නම්. ඉතාමත් පැහැදිලිව මෙන්න මේ ප්‍රශ්න වල උත්තර ගන්න ඉතින් මම සාකච්ඡා කරලා තියෙනවා. පුතේ මහන්සි වෙන තව ඉතාමත් පොඩි කාලයක් තියෙන. ඒ පොඩි කාලය තුල ඔයාලා කැප වෙන විදිහ අනුව තමයි ඔයාලගේ රිසල්ට් එක තීරණය කිරීමේ හැකියාව තියෙන්නේ. හරි. මම හිතනවා මම මේ කරන දේ ඔයාලා උපරිම ප්‍රයෝජනෙයි ගනී කියලා. එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ මගෙන් අහන්න. මම ඕන වෙලාවක ඔයාලා වෙනුවෙන් ඒ දේ කරන්න බැඳිලා